මොකක්ද අහන ප්‍රශ්නේ? මේ කොල්ලොන්ට මේක ප්‍රශ්නයක්. කෙල්ල සාමාන්‍යයෙන් මොන වගේ කොල්ලෙක්වද තෝරගන්නේ? ඔයා පර්සනල් කසාද බැදලා තා? නෑ. බැදලා නැහැ. බදිද්දී මොන වගේ කොල්ලෙක්වද තෝරගන්නේ මේ සුසුකම් මොනවද බලන්නේ බදින කෙනාගේ? ලස්සන වෙන්න ඕනේ. නළුවෙක් වගේ. සල්ලි ගොඩාක් තියෙනවා. ඒක නළුවෙක් වගේ වෙන්නේ. ඔව් නළුවෙක් වගේ ලස්සන වෙන්න ඕන නැත්නම් වැඩ නැහැ. හරි. ගොඩාක් සල්ලි තියෙන්න ඕනේ. මට වේදම් කරන්න පුළුවන් විදියට සල්ලි තියෙන්න ඕනේ. ආසාස දේවල් ගන්න පුළුවන් විදියට සල්ලි තියෙන්න ඕනේ. අව ආසෝනම දෙයක් ගන්න සල්ලි දෙන්න. අනිවාර්යෙන්ම සල්ලි තියෙන්න නැත්නම් වැඩ නැහැ. බැලෙන සල්ලි දෙන්න ඕන. අනිවාර්යෙන්ම. තව ආදරේ වෙන්නත් ඕනේ. ආදරේ වෙන්නත් ඕන. මං කියන දේ අහගෙන ඉන්නත් ඕනේ. මට සිරේ කියන්නේ. මෙහෙමයි. මං ආස නැහැ ලොකු කන්දාන කොල්ලන්ට. මං කියන දේ අහගෙන මට ඕන විදිහට ඉන්න පුළුවන් කොල්ලෙක් නම් මං ආසයි. ඒ කියන්නේ ඔයා කියන දේ අහගෙන ඒ කියන්නේ එයා කියන දේ කොට ඔයා අහනවා. අහන්න පුළුවන් දේවල් නම් අහනවා. ඔයා කියන හැමදේම අහගෙන ඉන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. නැත්නම් වැඩක් තියෙනවා. හරි. එතකොට ඔය ඔක්කොම සුසුකම් ටික බලන්න. ඔව් එහෙම තමයි. හරි දැන් කෙල කෝටියක් සුසුකම් ඔයා කිව්වනේ. හරිද? කැමත් හරි ඔක දෙන්න නම්බර ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔක්කොම සුසුකම් දෙන කොල්ලෙක්ව ඔයා කසාද බදින්න. ඔයාට මොනවද තියෙන සුසුකම්? යන්නේ මැනිකක් වගේ මේ මං ඉන්නේ. අමරිකාවක් වගේ ඔයා ඉන්නවා. මේ ජොබ් එකක් කරනවද? ජොබ් එකක් කරන්නේ නැහැ. ජොබ් මොකුත් නැහැ. මැනිකක් වගේ ඉන්න හින්දා ඔයා කසාද බදින්න අර වගේ සුසුකම් දෙන කොල්ලෙක් ඕනේ. ඔව් ඒ වගේ තමයි ඕනේ. මේකයි නංගියා වැඩේ. හරිද? තරහ වෙන්න එපා. මම මේක කිව්වට. ඒ වගේ සුසුකම් තියෙන, එච්චර ගුණ යහපත් කියන දේ අහගෙන ඉන්න, සල්ලි තියෙන, පෙනුම තියෙන, කඩවසක්, අලුවෙක් වගේ කොල්ලෙක්. බෝ බදින්න පිස්සුවක් තියනවද බං? ඕවේ නම් වෙන කවරකින් ඔත කෙල්ලෙක්ව බදිනවනේ. ජොබ් එකකුත් නැතුව මේ ඔබ බදින්න පිස්සුවක් තියනවද? යථාර්ථය ඔන්න ඕකයි. ඒක තේරුම් ගන්න. ඈ පරාඩක් අහා. එන පරෙන් ඒකත් දෙන්න.